ඉන්නවනේ එළිය. එක්කෙනාට මේ එකෙක් දැන් කෑම දන්න මේ ටිකේ නේ. මේ මාසෙකමාරක් ඇතිනේ. හෝ මහත්තයා. ඒක තමයි හැමදේම ඉතින් මාසේ කහමාරක් කන්නේ මොනවද? 14ක් කියලා තමයි දාන්න ඕනේ. ඔව් 14. දැන් මේ ඇල එළියට දානවා. ඔය තුර යනකොට තමයි. යනකොට අරගෙන ඈ? එච්ච විස නෑලු මම. විස නෑ. මු ගිලින එක ඒකට අර පිටකැස්ම හැදෙන්න පුළුවන්. පිටකැස්ම. නිරීක්ෂක කෙනෙක් ආවත් මේ හොස්පිටල් එකට යන්න ඕනේ. අර මේගොල්ලෝ දත්තල විස බීජ දිනවනේ. ඔව් බලන්න. කොහෙද යන්නේ? මේ එන්නප්පා. මේකගේ මායකාට අර හෝමෝන වල තියෙන මේකෙන් මෙතන ඉන්නවා කියලා දැනෙනවා ඇතිනේ. ඒක තමයි විස ගෑවුනාම සැර. ආම්දුර තුන්දේම ළඟ කියලා එන්න එපා රින්ග ඉදන්න. කොහොම පොඩි වගේ කකුල් ගාව. කෑගන්නවා. මම බලන්නේ. මොකද පොඩ්ඩ බලන්න. මම කිව්වේ කාලේ වනජීවි සංගමයට බාර දෙනවා. ඊයේ උදේත් අපි 6 දිනක් මේ වගේ මල් ලැබුවා. 14 නෑ ඒක වෙනවා ඉස්කට. හරි හරියන්නේ. මහත්තයා යන්නේ අනිත්. යා හරි අයිසක. හවුද? පාඩුයි. පාඩේ. ඒ තමයි එයා පොඩි එකද? අරුණ දෙන්න රාජයට. රජය මගේ පොර්ණ කියන අරක වණ්ඩු ගෙල්ලෙන්නේ නැත්නම් ඉන්න විදියක්. විතරක් තියාගන්න පුළුවන්. ඉරේට දාන්න බෑ. පැත්තට. අයිකුන්ට ගන්න පුළුවන් ලංකාවේ තියාගන්න. ආයෙ අරින්න බෑ. ඒගොල්ලෝ පාරම්පරික එන සීන් එකක් අර මිනිස්සුන්ට බෑ අහන. අයිකොන්ට එක ඉරේට දාන්න නැත්නම් මේ ඉරේ උන්ට මෙහිනට හොඳයි නේ කට්ටියට. ඈ? ඉරේ ඉන්න ගේ කට්ටියට මෙහිනට. අපේ විහාරස්ථානයේ ඊයේ දවසේදී මේ පිඹුරු පැටව මතුවෙන්න පටන් අරන් තියෙන කොහේ හෝ පැටව දාලා ඉතින් ඊයේ උදෑසන පැටව 6 දිනකුත් ඒ වගේම සවස් වන විට පැටව 7 දිනකුත් අපිට මුණ ගැහුණා. ඉතින් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාත් අපේ ප්‍රදේශයේ දරුවෝ කීප දෙනෙක් එකතු වෙලා මේ පැටවුන් බොහොම සුරක්ෂිතව අපි අල්ලගත්තා. අද උදෑසනත් ඒ වගේම තව පැටියෙක් මුණ ගැහුණා. ඉතින් ඒ සියලුම පැටව දැන් ඊයේ උදෑසන හමු වෙච්ච පැටව 6 දෙනා අපේ සිල්වෙස්තර විද්‍යාලයේ වනජීවි සංගමයේ දරුවන්ට පවරලා ඒ දරුවෝ ඒ පිඹුරු පැටවුන්ට අවශ්‍ය උපස්ථාන ආදී ලබා දීලා රක්ෂිතයකට නිදහස් කරන්න යෙදුණා. දැන් අද මේ වෙනට පැටව් 8 දෙනෙක් අප සතුව ඉන්නවා. මේ පැටව් 8 දෙනාත් සිල්වෙස්තර විද්‍යාලයේ වනජීවි සංගමයේ අපේ දරුවන්ට පවරනවා. ඊයේ වගේම ඒ අවශ්‍ය ප්‍රථම ආධාර වගේ දේවල් දීලා වෙරවිලා ඒ සතුන්ව රක්ෂිතයකට නිදහස් කිරීම සඳහා සම්පූර්ණ පැටව කී දෙනෙක් හම්බුණාද? දැන් මේ වෙනකොට ඊයේ 6යි අද 8යි පැටව 14 දෙනෙක් මේකට මුණ ගැහිලා තියෙනවා. තව මම හිතනවා මේ විහාරස්ථාන භූමියේ තැන් තැන් වල ව්‍යාප්ත වෙලා ඇති. මොකද පිඹුරු පැටව බෝ වෙනකොට පැටව 20ක් පමණ ඇති වෙනවා කියලායි අහලා තියෙන්නේ. තාම අපිට මව් පැටව මේ පිඹුරන් මුණ ගැහුනේ නැහැ. ඉතින් මේ මහා පිඹුරු දෙන්නගෙන් එක්කෙනෙකුත් අපි අනිවාර්යයෙන් හොයාගත යුතුයි. මොකද ව්‍යාප්තිය නවත්තන්න නම් එක පිඹුරෙක් මේ ප්‍රදේශයෙන් නිදහස් කළ යුතු වෙනවා මේ රක්ෂිතයකට. අපේ ආමුදුරනේ දැන් යම් කිසි ආකාරයකින් මේ පැටව අවට නිවෙස් ආශ්‍රිත ප්‍රදේශ වලට යන්නත් පුළුවන්. ඒ ජනතාව මේ පොළොංගු කියන රැවටි ඝාතනය කරන්න මේ ජනතාවට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? ඇත්තට මේ පිඹුරු සත්තු කියලා කියන්නේ හරිම අහිංසකයි. උන්ව හඳුනා ගැනීමට තියෙන පහසුම ක්‍රමය තමයි එකක් තමයි උන්ගේ ශරීරයේ ලොකු පුල්ලි දක්න ලැබීම. අනික උන්ගේ හොටේ නිකම් තියෙනවා සදාශ්‍රේක ආශ්‍රයයට උන්ගේ හැඩයක්. ඒ නිසා ඒ සතුන් දැක්කොත් ඝාතනය කරන්නට එපා. අපව දැනුවත් කරොත් අපිට පුළුවන් උන්ව අල්ලලා උන්ව නිදහස් කරන්න.